එන ළමයි අපි දැන් යන්නේ මේ ලස්සන බතික් සාරිය හදන්න. මේ සාරිය මට දෙන්නේ මගේ කස්ටමර් කෙනෙක් එයාගේ ග්‍රැජුවේෂන් එක වෙනුවෙන්. මුලින්ම ඉතින් මේ විදිහට සාරියකේ ඩිසයින් එක පැන්සලකින් ඇඳ ගන්න ඕනේ. ඊළඟට තමයි අමාරුම රාජකාරිය එන්නේ. සාරියක පරිස්සමින් ඉටි කරගන්න ඕනේ හරීම ක්‍රමවේද පාවිච්චි කරලා. ඊළඟට තියෙන්නේ මේ විදිහට ඩයි බාත් එකට ඕනි කරන කෙමිකල් වර්ග નિયમિત ප්‍රමාණ වලින් හදාගන්න එක. මේ විදිහට තමයි ඩයි බාත් එකට සාරිය දැම්මට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් තමයි ඉතින් අමාරුම රාජකාරිය. දැන් අපි මේ සාරියට ගාලා තියෙන ඉටි ටික නටන උණු වතුරින් තම්බලා අයින් කරගන්න ඕනේ. මේ ඔයාලට පේන්නේ මම තුන්වෙනි වතාවට එකම සාරිය තම්බ ගන්න විදිහ. මේ සාරියකේ වැක්සින් පාර්ට් එක ගොඩක් හොඳින් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි කලරින් මෙතඩ් එකත් හරිම විදියට වෙලා තියෙනවා. ඒක ඔයාලට බලා ගන්න පුළුවන් මේ සාරියකේ කොයිමවත් තැනක ඩයි පැච් හිටලා නැහැ. මේ තමයි ළමයි අපේ සාරියකේ ෆයිනල් ලුක් එක. මේ විදිහටින් සාරිය මද පවනේ වේල ගන්න ඕනි. මං හිතනවා ඔයාලත් ආස වෙයි කියලා මේ වගේ ලස්සන බතික් සාරියක් නිවැරදිම ක්‍රමවේදයට නිර්මාණය කරගන්න. එහෙනම් මේ ආරාධනය ඔයාලට පුළුවන් මගේ YouTube channel එක හරහා බතික් නිර්මාණ පිළිබඳව දැනුම එක් රැස් කරගන්න. එහෙනම් මගේ YouTube channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න.